හැමදේම වැරදියට සිද්ධ වෙන දවස් ඔයාටත් තියෙනවද? හැම දෙයක්ම ඔලුවට බරක් වගේ දැනෙන පොඩි දේන් පවා හිත රිදෙන දවසම අවුලින් ඉන්න වෙලාවන්. ඔව් නේද? එහෙම බෑඩ් වයිබ් එකක් තියෙන දවස් අපි හැමෝටම තියෙනවා. මේ වෙලාවට දවසම දුකින් කල්පනා කර කර ඔහේ ඉන්නව නේද? නමුත් සතුට කාරණේ තමා ඔයා ඒ නරක ශක්තියින් තුල සිර වෙලා එන්න ඕන නැහැ. මේ වීඩියෝ එකෙන් නරක කම්පනයන් නැවත සකස් කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මේ බෑඩ් වයිබ් රීසෙට් කරන්නේ කොහොමද කියලා කතා කරද්දී ඒ සඳහා හොඳම ක්‍රමයක් තමා ඔබේ අවකාශය හොඳින් පිරිසිදු කර ගැනීම. එතකොට තමා ඔබේ මනසට සැහැල්ලුවක් සහ නිදහසක් දැනෙන්නේ. ඒකෙන් මේ බෑඩ් වයිබ් එක ක්‍රමයෙන් නැති කරගන්නත් ගුඩ් වයිබ් එකක් එහෙමත් නැත්නම් පොසිටිව් මයින්ඩ් එකක් හදාගන්නත් ඔයාට පුළුවන් වෙනවා. ඉතින් මේකට ඔයාගේ ස්පේස් එක ක්ලීන් කර ගැනීම ඔයාට කරන්න පුළුවන් පහසුම දෙයක්. එතනදි වැදගත්ම දේ තමා ඔයාගේ කාමරේ. එහෙමත් නැත්නම් ඔයා වැඩ කරන තැන, ඔයා පාඩම් කරන තැන පිරිසිදු කරගන්න එක. මං එහෙම කියන්නේ ඇයි? ඒ තමා ඔයා වටා තිබෙන දේවල් ඔයාගේ ශක්තියටත් බලපාන නිසා. ඔබේ කාමරය හෝ පරිසරය අවුල් සහගත වුණාම ඔබේ මනසත් අවුල් සහගත බවක් දැනෙන්න පුළුවන්. නමුත් ඔබේ අවකාශය පිරිසිදු, නැවුම් සහ හොඳින් ඕගනයිස් කරපු තැනක් වුණහම ඇත්ත වශයෙන්ම ඔබේ මනෝභාවය ඉහළ නැන්වීමටත් ධනාත්මක සිතුවිලි ගොඩනැගීමටත් උපකාරී වෙනවා. මෙහිදී ඔයාට කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයයි. එක් ස්ථානයක් පමණක් තෝරගන්න. මේසයක්, ඔබේ ඇඳ හෝ අවුල් සහගත පුටුවක් වෙන්න පුළුවන්. එය පිරිසිදු කරන්න. මෙහෙම පිරිසිදු කරන එක ඔයාට මුලින්ම කරදරයක් වගේ දැනේ. හැබැයි පිරිසිදු කරාට පස්සේ දැනෙන නිදහස, සතුට, පිරිසිදු බව එක්ක ඔයාටම තේරෙයි ඒක කොච්චර හොඳ වැඩක්ද කියන එක. ඊළඟට මේ නරක කම්පනයන්ගෙන් මිදෙන්න ඔයාට කරන්න පුළුවන් තවත් දෙයක් තමා සංගීතයකට ඇහුම්කන් දෙන එක. ඔබේ ශක්තියින් සහ නරක කම්පනයන් නැවත සැකසීමට තවත් ප්‍රබල සහ සරලම ක්‍රමයක් ලෙස සංගීතයට සවන් දීමෙන් කරන්න පුළුවන්. සංගීතය හරියට මැජික් එකක් වගේ. එහෙම නේද? ඒ මොකද සංගීතයට පුළුවන් මිනිස්සුන්ව රිද්දන්නත් සනසන්නත් කියන මේ දෙකම කරන්න. ඒ නිසා ඔබ හොඳ සංගීතයකට සවන් දීම මෙහිදී වැදගත් වෙනවා. සංගීතයට පුළුවන් මිනිත්තු කිහිපයකින් ඔබේ හැඟීම් වෙනස් කරන්න. ඒ ඔබේ හදවතට කෙලින්ම කතා කරනවා. අධික ලෙස සිතීම මඟහරිමින් ඔබේ සිත සංසුන් සාමකාමී මාවතකට යොමු කරන්න හොඳ සංගීතයකට සවන් දීමෙන් ඔයාට පුළුවන්. හොඳ හැඟීමක් දනවන, ඒ කියන්නේ ඔබව සතුටින් පුරවන, උද්‍යෝගිමත් කරන සංගීතයකට ඇහුම්කන් දෙන්න. එහෙමත් නැත්නම් කාම් මියුසික් එකකට සවන් දෙන්නත් ඔබට පුළුවන්. හෙඩ්ෆෝන් භාවිතා කිරීම මෙහිදී වඩාත් සුදුසුයි. ශාරීරිකව චලනය වීම තුළිනුත් අපේ ඍණාත්මක බව ඉවත් කිරීමට හැකියාව තිබෙනවා. හයියෙන් ගායනා කිරීමත් මෙහිදී ඔයාට කරන්න පුළුවන්. ඔබේ කම්පනය නිරාකරණය කිරීමට එය වඩාත් වැදගත් වෙනවා. සංගීතය කියන්නේ මේ වගේ වෙලාවට ඔයාට හොඳම ඖෂධයක්. මේ බෑඩ් වයිබ් එක රීසෙට් කරන්න තවත් ක්‍රමයක් තමා ළමයි හොඳ හුස්මක් ගන්න එක. ඔයා වැඩිය හිතුවේ නැති වුණාට ඔයා සතු ඇති වඩාත් බලවත්ම මෙවලම් වලින් එකක් තමා ඔබේ හුස්ම කියන්නේ. ගැඹුරු හුස්ම කිහිපයක් ගැනීමෙන් ඔබේ ස්නායු පද්ධතිය සංසුන් කරන්න පුළුවන්. අවුල් සහගත තත්ත්වයකදී පවා ෂණික සාමය ඇති කරන්න ගැඹුරු හුස්මකට පුළුවන් වෙනවා. මේ සඳහා ඔබට සරල හුස්ම ගැනීමේ අභ්‍යාසයක් උත්සාහ කරන්න පුළුවන්. ඔබේ නාසය හරහා ගැඹුරින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න. මද වේලාවක් රැඳී ඉඳලා ඔබේ මුඛය හරහා සෙමින් හුස්ම අරන් පිට කරන්න පටන් ගන්න. මේකෙන් ඔයාගේ ශරීරයට සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. ගැඹුරු හුස්ම ගැනීම අධික ලෙස සිතීම නැවැත්වීමට උපකාරී වෙනවා. ඔයා හුස්ම ගන්නකොට හිතන්න මම සංසුන්ව හුස්ම ගන්නවා කියලා. හුස්ම පිට කරනකොට හිතන්න මම ආතතිය මුදා හරිනවා කියලා. ඒ ගැන අවධානය යොමු කිරීමෙන් ඔයාගේ ආතතිය, නරක ශක්තිය මුදා හැරීමක් සිද්ධ වෙනවා. ඊළඟට තවත් ක්‍රමයක් ලෙස ඔයාට මෙහෙම කරන්න පුළුවන්. සමහර විට නරක කම්පනයක් නැවත සැකසීමට අවශ්‍ය වෙන්නේ පරිසරයේ වෙනසක් පමණයි. ඔයා සිර වෙලා ඉන්නවා වගේ දැනෙනකොට අධික ලෙස ඔයාට වෙහෙසක් දැනෙන, ආතතියක්, දුකක් දැනෙන විට එළියට යන්න. මිනිත්තු කිහිපයක් නැවුම් වාතය ඔබේ ශරීරය ප්‍රබෝධමත් කරන්න පුළුවන්. ඔබේ මනස සංසුන් කරනවා. එහිදී ඔයාට කෙටි ඇවිදීමකට යන්න පුළුවන්. සුළඟ, හිරු එළිය, කුරුල්ලන්ගේ ශබ්දය හෝ වැස්ස වගේ දේවල් නිරීක්ෂණය කරන්න. ස්වභාව ධර්මයට අනුගත වීම ඔයාට ආතතියෙන් මිදෙන්න, නැවත අවධානය සහ හොඳ කම්පනයන් සකසා ගන්න උපකාරී වෙනවා. ඔබේ දුරකථනයෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ මොහොතේ අවට ලෝකය සමග සම්බන්ධ වෙන්න. ආතතිය පිට කරමින් නැවුම් වාතය ආශ්වාස කරන්න.
ඊළඟට මං කියන දෙයට නම් ඔයාලා ගොඩක් ආස වෙයි. ඒ තමා සංසුන් වාතාවරණයක් නිර්මාණය කිරීම. උණුසුම් දීප්තියක් සුවඳ සමග මුසු වුණාම ඔයාගේ ආතතිය ක්‍රමයෙන් අඩු කරන්න පුළුවන්. මේ සඳහා ඔයාට කරන්න තියෙන්නේ ඉටිපන්දමක් දල්වන එක. නිවැරදි ඉටිපන්දමක් තෝරා ගැනීම මෙහිදී වැදගත් වෙනවා. ලැවැන්ඩර්, වැනිලා, සඳුන් හෝ ජස්මින් වැනි සංසුන් සුවඳක් තියෙන කැන්ඩල් එකක් මේකට තෝරගන්න. මේ තුළින් මනස ලිහිල් කිරීමට සහ හැඟීම් සමතුලිත කර ගැනීමටත් පුළුවන් වෙනවා. දිනපතක් හෝ ඔයාගේ ජර්නල් එක ලියන වෙලාවට හරි නිශ්ශබ්දව වාඩි වෙලා මේ ඉටිපන්දමක් දල්වා ගන්න. මෙයින් නැගෙන මෘදු දීප්තිය සැමවිටම ඔබට සාමය ළඟා කරනවා. ඒ වගේම මේ සුවඳ ඔබේ මනෝභාවයන්ට මොලයට ඍජුවම බලපානවා, කාංසාව සමනය කරනවා. ඒ හින්දා ඉටිපන්දමක් දැල්වීමෙන් ඔබේ කාමරයට පමණක් නෙවෙයි ඔබේ ආත්මයටත් සැහැල්ලුවක් ලබා දෙනවා, විවේකයක් ගෙන දෙනවා. ඒ ඔබේ ශක්තිය නැවත සකස් කිරීමට කළ හැකි සරලම දෙයක්. ඉතින් මං මුලින්ම කිව්වා වගේ අපි හැමෝටම නරක දවස් තියෙනවනේ. ඒ වෙලාවට අපි ඒකම හිත ඒ ශක්තියින් වලම හිර වෙලා ඉන්නේ නැතුව මං කිව්වා වගේ මේ දේවල් කරලා බලන්න. එතකොට ඔයාට ඉක්මනින්ම මේ බෑඩ් වයිබ් එක රීසෙට් කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාගේ ජීවිතයට හොඳ කම්පනයක් සහිත ධනාත්මක ශක්තියින් ළඟා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. පරිස්සමෙන් සතුටින් ඉන්න.